Hey guys, welcome to another mini vlog. අපි අපේ bucket list එකේ තිබ්බ තවත් රටක explore කරන්න යන්නේ. ඒ තමයි මැලේසියාව. හැබැයි මේ tour එකේ ගමනාන්තය නම් මැලේසියාව නෙමෙයි. අපි ආයෙලව ලස්සනම රටවල් දෙකකට මේ mini vlog series එකෙන් අරගෙන යනවා. මෙල්බන් වලින් අපිට මැලේසියාවට යන flight එක තිබ්බ රෑ. මෙල්බන් වල ඉඳන් අපිට මැලේසියාවට KL වලට පැය 6ක වගේ දුරක් තියෙනවා. අපේ flight එක land කරනකොට අපිට තිබ්බ night view එක තමයි ඔයාලට මේ පේන්නේ. Finally, අපි ඉන්නේ Kuala Lumpur වල. අපේ flight එක land කරේ පාන්දර නිසා airport එකේ සෙනගත් නැහැ. අපේ luggage එකත් collect කරගෙන අපේ ඔක්කොම වැඩ ටික ඉවර කරගෙන අපි දෙන්න ගියේ රසම Malaysian food එකේ රස බලන්න. හැබැයි ඉතින් පාන්දර නිසා airport එකේ තිබ්බ ගොඩක් කඩ ඇරලා තිබ්බේ නැහැ. Finally food court එකේ ඇරලා තිබ්බ එක කඩේකින් අපි මෙන්න මේ meal එක try කරා. දැන් ඉතින් ඊළඟට අපිට තියෙන්නේ අපේ ඊළඟට transport එකට අදාළ tickets ගන්න. KL වල අපි සම්පූර්ණයෙන්ම දවස් 3ක් ඉන්නවා. ඉතින් අපි දවස් 2ක stay එකට book කරේ holiday inn එක. අපි decide කරා holiday inn එකට airport එකේ ඉඳන් train එකේ යන්න. holiday inn එකට යන්න අපිට airport එකේ ඉඳන් train දෙකක් ගන්න වෙනවා. එයාපෝට් එකේ ඉඳන් හොටෙල් එකට අපිට පැයක වගේ දුරක් තියෙනවා. ෆයිනලි අපි හොලිඩේ ඉන් එකට ආවිල්ලා ඉන්නේ. අපේ චෙක් ඉන් එක තියෙන 12න් පස්සේ වුණත් අපේ ලගේජස් එක අපිට කොහෙවත් යන්න බැරි නිසා අපි යාළුවගෙන් රික්වෙස්ට් කරා early check in එකක්. rooms available තිබ්බ නිසා අපිට early check in එකක් ගන්න පුළුවන් වුණා. ඉතින් යාළුවගේ documents ඔක්කොම fill කරලා අපි අපේ room එකට check in වුණා. quick room tour එකක් එක්කනම් මේ තියෙන්නේ අපි 2 night stay එකට book කරපු අපේ room එක. මේක හරිම cozy comfy room එකක්. අපේ 2 night stay එකට breakfast එකත් අපිට include වෙනවා. අපේ ඊළඟ mini vlog එකෙන් ඔයාලට KL වල තියෙන famous ම තැන් දෙකක් අරගෙන එන්නම්. ඒකෙන් ඔයාලා හැමෝටම සුබ දවසක්.